අයිබෝල් ළමයි. ඔයාලට හොඳට මාව ඇහෙනවද කියලා චුට්ටක් කියන්න ඉස්සෙල්ලාම. ඔව් හොඳටම සර් ඇහෙනවා කියලා ඇහෙනවා. ඇහෙනවා සර්. හොඳයි. හොඳයි. තව පිරිසක් සම්බන්ධ වෙමිනුත් ඇති. මොකද දැන් සමහර ප්‍රදේශවලට වැසි තත්වයක් තියෙනවද දන්නේ අපිටත් එහෙමයි. අපි සුහදව කතා කරගෙන යන ළමයි මේ අපේ කැලණි විශ්වවිද්‍යාලයේ බඳවා ගැනීම සිද්ධ වෙන ආකාරය සම්බන්ධව මොකද මේ වෙද්දි ළමයි ඔය බලාපොරොත්තුෙන් හිටිය විදිහටම විශ්වවිද්‍යාලයෙන් මේ සම්බන්ධව ඔයාව බඳවා ගැනීම සම්බන්ධව නිවේදනය නිකුත් වෙලා තියෙනවා. ඒ නිසා ළමයි ඔයාලගේ ජීවිතයේ ඇත්තටම ටිකක් ටර්නින් පොයින්ට් එකක් ජීවිතේ වෙනස් වෙන අවස්ථාවකට ඔයා ඇවිල්ලා තියෙන්නේ. ඔයා බලාපොරොත්තුෙන් හිටියානම් ඔයාලට කවදා හරි දවසක උපාධියක් හදාරන්න තමන්ගේ නමට උපාධියක් ලබා ගන්න ඒකට අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙනවා. ඒකට ඒ කියන්නේ මුල් අවස්ථාව උදා වෙලා තියෙනවා. පළමු පියවර තියාගන්න ඔයාට ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ බලාපොරොත්තුවත් එක්ක ළමයි වැඩි පිරිසක් බලාපොරොත්තු හිටිය දෙයක් ගොඩ දෙනෙක් බලන් හිටිය දෙයක් ඔන්න දැන් උදා වෙලා තියෙනවා. ඒතර ළමයි දැන් සාමාන්‍ය ළමයි වෙනදට ඉස්සර ගතවල ළමයි උසස් පෙළ විභාගයේ ලියලා මේ ඊට පස්සේ ටික දවසක් යද්දිම උසස් පෙළ රිසල්ට්ස් ආවට පස්සේ විශ්වවිද්‍යාල විසින් ළමයි බාහිර උපාධි සඳහා බඳවා ගැනීම වලට නිවේදන නිකුත් වෙනවා. මෙවර පොඩ්ඩක් ප්‍රමාද වුණා ළමයි. චුට්ටක් ප්‍රමාද වුණා. හැබැයි ගැටලුවක් නෑ ළමයි. ඒක අවසානයේදී ලොකු ප්‍රමාදයක් නොවන විදියට අවුරුදු 3ක් නම් 3 කාලය තුලදීම අවුරුදු 4ක් නම් අවුරුදු 4 තුලදීම අවසන් කිරීමක් සිද්ධ වෙයි. හරි. හොඳයි. අපි චුට්ටක් මෙහෙම කරමු ළමයි. අපි පොඩක් කට්ටිය අඳුනගමු නේද? මේ පොඩක් නිකන් මම නිකන් විස්තර පැහැදිලි කරන්න කලින් ඔයාලා මොන ප්‍රදේශවලින්ද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි බලමු නිකන්. අමාශි කොහෙන්ද සම්බන්ධ වෙලා තියෙන්නේ? මම පානදුර සර්. කොහෙද? පානදුර. තලව කැලේ. පානදුර. ආනතුරින්. right. එතකොට අනිත් අය කොහෙද? දිනෙත් කොහෙද? ඉශානි කොහෙන්ද සම්බන්ධ වෙන්නේ? අනුරාධපුරේ නේද? හරි. හපුතලේ chat එකේ දාගෙන යන්නකෝ බලන්න ළමයි එහෙනම්. ඔයාලා මොන මොන ප්‍රදේශවලද ඉන්නේ කියලා පොඩ්ඩක් අඳුරගමු. නේද? අපිට අපේ ළමයි කොයි කොයි පැති වලින්ද මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ කියලා බලාගත්ත හැකි. ගම්පහිනුත් ඉන්නවනේ. ඔව්. අර වෙන අවුරුදු වල වගේම තමයි ළමයි. හපුතලේ මොනරාගල අනුරාධපුරේ මාවනැල්ල බදුල්ල නෙත්නේ බදුල්ලෙන් ගම්පහ නේද? ගම්පහ අපිට ළඟයි ඇත්තටම කිව්වොත්. හැටන් වලින් ඉන්නවනේ. පැතුම් ගම්පහින් නේද? ගම්පහ කීප දෙනෙක්ම ඉන්නා වගේ. ගම්පහ කට්ටිය වැඩිද මේ පාරේ කියන්නේ? අම්බලන්තොට පොළොන්නරුව බලපෙටිය ඉන්ගිරිය ඇඹිලිපිටිය කුරුණෑගල රත්නපුර අම්පාරෙත් ඉන්නවා. කෑගල්ල මාවනැල්ල. ඒ කියන්නේ කෑගල්ල මාවනැල්ල කියන්නේ ඒ කිට්ටුව දින්නේ දෙපැත්තටම අයිති වෙන කොටසකද? නේද? ශානි
ආ අනුත්තරා කුරුණෑකල නේද? ගල්ගමුව ගම්පහ සෙතුම් ගම්පහ නේද? ගම්පහ කොයිද තියෙන්නේ? ට්‍රින්කොමලී ප්‍රවිශත් ගම්පහ උත්තලම ඇඹිලිපිටිය මේ ගම්පහ කට්ටිය වැඩිද නැතිනම් කට්ටිය නිකන් මේ නිකන් දානවද ගම්පහ කියලා? ඇත්තටම ගම්පහ එච්චර පිරිසක් ඉන්නවද? රයිට්. හරි. විවිධ ප්‍රදේශවලින් ළමයි ගොඩක් පැතිවලින් කට්ටිය ඔන්න සම්බන්ධ වෙලා ඉන්නවා. හරි. එහෙම තමයි ළමයි. මේ දැන් ඕකේ අර අපි අහලා තිබ්බ ඔයාලා වාණිජ නැත්නම් කළමනාකරණයද කරන්න හිතාගෙන ඉන්නේ. කිරිබත් ගොඩක් තියෙනවනේ. රුසුරු කිරිබත් ගොඩි. ඒ කියන්නේ ඔයාලා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ වාණිජ නැත්නම් කළමනාකරණ විෂය ධාරාවද? එහෙම නැතිනම් මේ එහෙම නැතිනම් කලා විෂය ධාරාවද කියන එක. රයිට්. හරිද? ඔව් ඒකත් අපි ඇහුවා. ඒකත් ළමයි ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තිබ්බා නේද? ලොකු පිරිසක් ඉන්නවා මේ කලා විෂය ධාරාව කරන්න. මොකද හේතුව කැලණි විශ්වවිද්‍යාලය ආර්ට් වලට සෑහෙන ප්‍රසිද්ධියක් උසුලනවා. සෑහෙන ප්‍රසිද්ධයි කලා විෂය ධාරාවට. ඒ නිසා ඒක එක හේතුවක් අනිවාර්යයෙන්ම. ඒ වගේම මේ මැනේජ්මන්ට් නැත්තම් වාණිජ අංශයෙන් හදාරන්නත් ලොකු පිරිසක් බලාපොරොත්තුෙන් ඉන්නවා. රයිට්. හරි. දැන් මෙතන ඉන්නවද ළමයි 2025 ඒ කියන්නේ දැන් 2024 කණ්ඩායම් විදිහෙන් ඔයාලව සලකන්නේ. ඒ කියන්නේ 2025 වුණාට අපි ඔයාලව සලකන්නේ 2024 කණ්ඩායම 25 කණ්ඩායම 2024 උසස් පෙළ ලියපු කට්ටිය. නේද? 2024 උසස් පෙළ ලියපු අය. එතකොට 2025 රිසල්ට්ස් ආපු 2024 බෙන්ච් එක විදිහට සලකන උසස් පෙළ ලියපු අයත් මෙතන ඇති. හරිද? ඔව් අපි ඔයාලගේ ওই ප්‍රශ්න සංජනා දැන් ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා නේද? අපි ඒවා ටික අපි බලමු. මේ නිදාගෙනත් ක්ලාස් එකට ජොයින් වෙලා ඉන්නවා වගේ. හරිද? ඇඳේ ඉඳගෙන වීඩියෝ එක බලනවා වගේ. හරිද? එතකොට මේ අපි ওই ප්‍රශ්න ඔක්කොටම අපි උත්තර දෙන්නම්. ඒ ප්‍රශ්නත් අපි පස්සේ යොමු කරන්න ළමයි. මේ අවසාන වෙලාවේදීත් මොකද්ද අපි කිව්වේ ළමයි. එතකොට මේ දැන් කෙලණි කැම්පස් එකේ තමයි ළමයි ආර්ට් වලට හොඳම විශ්වවිද්‍යාල විදිහට සලකන්නේ. දැන් මමත් ළමයි එතකොට මම ඒකත් කියන්න ඕනේ. මමත් කැලණි විශ්වවිද්‍යාලයේම ඒ කියන්නේ ඔයාලා මේ උපාධිය හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කැලණි විශ්වවිද්‍යාලයේම අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ඉඳලා පාස් අවුට් වෙච්ච කෙනෙක්. එතකොට මේ මේට ටික කාලෙට කලින් ළමයියේ එතකොට අපි මමත් කැලණි කැම්පස් එකේමයි. එතකොට හැබැයි අපි කැම්පස් එකේ ඉන්න කාලට වඩා බාහිර උපාධි පීඨිය මේ වෙලෙදි සෑහෙන මේ දියුණු වෙලා තියෙන්නේ. කැම්පස් එකෙන් දැන් ඒක කැම්පස් එක ඇතුළේ නෙමෙයි දැන් තියෙන්නේ. වෙනත් ස්ථානයක තියෙන කිරිබත්ගොඩ පිට්ටු ස්ථානයක මේ මොකද හේතුව කැම්පස් එක ඇතුලේ තමයි ඉස්සර පරිපාලන කාර්ය සිද්ධ වුණේ. දැන් එතනින් එළියට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ බාහිර උපාධි පීඨිය සෑහෙන දියුණු තැනකට ඇවිල්ලා තියෙන්නේ ඉස්සරට වඩා. හරිද? එතකොට ළමයි මම ඒ නිසා ළමයි අර විශ්වවිද්‍යාලයේ පැත්තෙන් කරන්න පුළුවන් ඔයාලට සපෝට් එක සහ ඒ අවශ්‍ය දේවල් අපිට පහසුවෙන් හුවමාරු කරගන්න පුළුවන් ලබා ගැනීම හැකියාව තියෙනවා. හරි ළමයි. එතකොට මෙහෙමයි ළමයි. මේ දැන් කැලණි කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න ගියාම දැන් සමහර ළමයි ජපුර කැම්පස් එකේ ඩිග්‍රී එක කරනවා. නේද? බාහිර උපාධිය කරනවා. එක්ස්ටර්නල් කරනවා. සමහර කට්ටිය කැලණි එකේ එක්ස්ටර්නල් කරනවා. එතකොට ළමයි මේ අපි ඔය දෙගොල්ලොන්ටම ළමයි අවශ්‍ය මාර්ගෝපදේශය නැත්තම් අවශ්‍ය උපකාරක පන්ති අපි පවත්වනවා. හැබැයි ළමයි මේ කැලණිය කැම්පස් එකේ උපාධි සම්බන්ධව කියද්දි පොඩි ගැටලුවක් තිබ්බ ඉස්සර. නේද? මොකද තිබ්බ ගැටලුව?
මොකද්ද තිබ්බ ගැටලුව මොකද්ද? ඉස්සර කිව්ව නිකන් මොකද්ද කැලණි කැම්පස් එකේ කරන්න ගියාම අයියෝ ඕකේ කරන්න එපා. ඕකේ ගොඩක් කල් යනවා. නේද? මේ ඕක අවුරුදු 3 ඩිග්‍රී එක ගන්න අවුරුදු 5ක් විතර යනවා. එහෙම කියලා කිව්ව නේද? ඔයාලත් ඒක අහලා ඇති සමහරලාට. ඒක ඇත්ත ළමයි. ඉස්සර අපිත් එහෙම කියනවා. හරිද? අයියෝ ඕක රෙජිස්ටර් වුණොත් එහෙම අවුරුදු 5කින් විතර තමයි ඩිග්‍රී ගන්න වෙන්නේ. කියලා කියනවා. හරි ළමයි. හැබැයි දැන් මෑත කාලීනව ළමයි ගත්තොත් එහෙම කැලණි කැම්පස් එකේ ඒ තිබ්බ ඒ කියන්නේ ඒක බ්ලැක් මාක් එක දැන් අයින් වෙලා තියෙනවා. මොකද හේතුව කැලණි කැම්පස් එකේ දැන් ඩිග්‍රී එක හරියටම අවුරුදු 3යි නම් අවුරුදු 3න් ඉවර වෙනවා. මොකද හේතුව දැන් ඒක අර හරි ක්‍රමවේදයකට හැදිලා තියෙන්නේ. දැන් අර වගේ කල් යන්නේ නැහැ. මොකද ඒක අපි පහුගිය කාල සීමාවේදී දැක්කා ඒ ඉක්මනට විභාග ටික අරන් තිබ්බා. විභාග ඉක්මනට අරන් තිබ්බා. ඉතින් ඒ නිසා අර ලොකු කාලයක් දැන් ගත වෙන්නේ නැහැ. අර ජපුර කැම්පස් එකේ ළමයි ඩිග්‍රී කරන්න කැමති වෙන්නේ එයාලා හරියටම අවුරුදු 3යි නම් අවුරුදු 3න් ඉවර කරනවා. මොකද අපි දැන් ජපුර එකේ අපි ළමයිට එක්ස්ටර්නල් අපි උගන්වන නිසා අපි දන්නවා ඒ ළමයි 2022 බැච් එකේ ළමයි 2022 කියලා ළමයි 2023 යාලට පටන් ගත්තේ හරියටම දැන් 2025 මේ අග වෙද්දි මේ දෙසැම්බර් ජනවාරි වෙද්දි යාලට එක්සෑම් තියෙනවා. හරියටම අවුරුදු 3 ඉවරයි. ඊළඟ බැච් එකත් ඒ වගේ ළමයි. ෆස්ට් ඉයර් එක අවුරුද්දේ මාස 10න් තිබ්බ එක්සෑම් එක. සෙකන්ඩ් ඉයර් එක ඒත් හරියට මේ කාල සීමාවදී ඉවර වුණා අවුරුදු දෙක තුලදී. ඒ නිසා අපි දන්නවා අවුරුදු 3 එක අවසන් වෙනවා ගැටලුවකින් තොරව. අර කැලණි කැම්පස් එකට තිබ්බ ගැටලුව තමයි ළමයි හිතුවා මේ ළමයි අතර පොඩි ප්‍රචාරයක් ගිහින් තියෙනවා. ළමයි අතර එක සංනිවේදනය වෙන දෙයක් මේ කල් යනවාද කියන එක ළමයි. හරිද? හැබැයි දැන් මේ ගැටලුව දැන් නැහැ ළමයි. ඒ නිසා ඔයා කැමති නම් කැලණි කැම්පස් එකේ ඩිග්‍රී එක කරන්න ඒක හදාරන්න. මොකද මම ඒකට හේතුත් කියන්නම් ඔයාලට. මොකද එයි හේතු වෙන්නේ කොහොමද කියන එක. හරි ළමයි මේ අපේ කැම්පස් අතර ළමයි තරඟයක් නැහැ. මොකද ළමයි මේ ඔයා අවසානයේදී ළමයි කැම්පස් එක අතර තරඟ තියෙනවා. තරගයක් තියෙනවා. හැබැයි ළමයි අවසානයේදී ඔයා ගන්න උපාධියක්නේ. ඔයාගේ ඩිග්‍රී එකක්නේ. ඊට පස්සේ ඔයා ඩිග්‍රී එක අපි කියන්නේ මෙහෙමයි. ඔයා ඉන්ටර්නල් ගිහිල්ලා අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට උපාධිය හදාරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි ළමයි. ඒක ගැටලුවක් නෑ. හැබැයි මේ ලංකාවේ ඉතාම සීමිත පිරිසකට මේ අවස්ථාව තියෙන්නේ. හැමෝටම මේ අවස්ථාව නෑ. මොකද හේතුව විශ්වවිද්‍යාලවල තියෙන පහසුකම් ප්‍රමාණය ඒවත් එක්ක තමයි අර ඉසෙට් ස්කෝ එකට ඉහළම ලකුණු ගන්න පිරිසව ගන්න අභ්‍යන්තර ශිෂ්‍ය විදිහට. හැබැයි ළමයි ඒතර ස්ථාමාර තුනක් අරගෙන විශ්වවිද්‍යාල වරම් මූලික සුසුකම් ගත්ත. විශ්වවිද්‍යාල වරම් සඳහා සුසුකම් ලබා ගත්ත අයට තියෙන අවස්ථාව තමයි ළමයි ඒ කැම්පස් එකේම කැම්පස් එකට නොගිහින් බාහිර ශිෂ්‍යයෙක් විදිහට ඒ ඩිග්‍රී එකම ගන්න එක. එතකොට අභ්‍යන්තර ශිෂ්‍යයයි බාහිර ශිෂ්‍යයයි වෙනස් වෙන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයා ඉන්ටර්නල් යන කෙනා කැම්පස් එකට එයා උදේ හවස යනවා. ගිහිලේ ලෙක්චර්ස් වලට සම්බන්ධ වෙනවා. එහෙම ඉඳලා අවුරුදු 4ක් නම් අවුරුදු 3ක් කැම්පස් ගිහිල්ලා අවුරුද්දක් ට්‍රේනින් ගිහිල්ලා ඩිග්‍රී එක ගන්නවා. අවුරුදු 3ක් නම් අවුරුදු 3ක් ආර්ට් කරන ළමයෙක් නම් අවුරුදු 3ක් කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී එක ගන්නවා. හැබැයි බාහිර ශිෂ්‍යයා කැම්පස් එකට යන්නේ නැහැ. එයා ලියාපදිංචි වෙනවා. ලියාපදිංචි වෙලා විභාග සඳහා යනවා. විභාග සඳහා යොදුම් කරනවා. එයා වෙනම ඉගෙනගෙන ඒක ඔන්ලයින් හරි ඉගෙනගෙන ඊට පස්සේ එයා අර උපාධියම ගන්නවා. ඒතර බාහිර ශිෂ්‍යයන්ටත් කැම්පස් එකට යන්න සහ ඒ පහසුකම් භුක්ති විඳින්න අවස්ථාව තියෙනවා ඉතින්. මොකද එයාටත් අයිති කැම්පස් එක. විශ්වවිද්‍යාලය එයාටත් අයිති. විශ්වවිද්‍යාලය කිසි ගැටලුවක් නෑ ඒක. හරිද? දැන් ගොඩක් දුරට ළමයි පළවෙනි ඔරියන්ටේෂන් එක පටන් ගත්ත ගමන්ම ඔයාලව කැම්පස් එකට ගෙන්නනවා. ගෙනලිවලා පළවෙනි ඔරියන්ටේෂන් එකේදී හඳුන්වා දීමේ වැඩසටහනක් තියලා ඔයාලට මේ සම්බන්ධව සියලු දේවල් දැනුවත් කිරීම කරනවා. සමහර අවස්ථා තිබිලා තියෙනවා මේ අවස්ථාවක් දෙකක් විශ්වවිද්‍යාලයේම ගෙන්නලා මේ ලෙක්චර්ස් කරපු අවස්ථා තියෙනවා. එකපාරක් දෙපාරක්. ඊට පස්සේ තමයි ඔන්ලයින් ඔයාගේ LMS එක හරහා රෙජිස්ටර් කරලි වෙලා ඔයාට ගෙදර ඉඳගෙන මේක කරන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒතර ළමයි ඔයා කරන්න ඕනේ දේ තමයි ළමයි. ඔයා මොකද්ද මේකෙන් කරගන්න ඕනේ දේ? හරි. දැන් ඔයා බාහිර ශිෂ්‍යයෙක් විදිහට මේක කරන්නේ එක්ස්ටර්නල් කෙනෙක් විදිහට ළමයි. ළමයි එක්ස්ටර්නල්ද ඉන්ටර්නල්ද කියන එකේ ඔයා මුකුත් හිතා ගන්න එපා. නේ අපි ඉන්ටර්නල් යන්න බැරි වුණා. අපිට දැන් එක්ස්ටර්නල් අපිට අඩු සැලකිල්ලක් තියෙන්නේ. එහෙම කියලා හිතන්න එපා. එහෙම එකක් නෑ ඇත්තටම ළමයි. මොකද ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දි මේකේ ඩිග්‍රී එක වැටෙන්නේ නෑ ළමයි මේක ඉන්ටර්නල්ද එක්ස්ටර්නල්ද කියන එක. එහෙම වැටෙන්නේ නැහැනේ.
නේද? ඔය අභ්‍යන්තර ශිෂ්‍යයේද බාහිර ශිෂ්‍යයේද කියන එක. ඉතින් ඔයාලට තියෙන ළමයි ඒ කාල සීමාවේදී ඔන්ලයින් හරි ක්‍රමවේදයකට මේක හදාරන්න තියෙන්නේ. හදාරන ගමන්ම ඔයා අනිවාර්යයෙන්ම අපි හැම වෙලාවකම කියන දේ තමයි ළමයි ඔයා ඒ අවුරුදු 3 හරි ඩිග්‍රී එක කරන්න ඩිග්‍රී එක කරනවා කියලා ළමයි ඒ අවුරුදු 3 ඔයා වෙන දෙයක් නොකර ඉන්න එපා. වෙන දෙයක් නොකර ඉන්නවා කියන්නේ ඔයාට පොඩි හරි කුඩා හරි රැකියාවක් කරන්න අවස්ථාව තියෙනවා නම් නැත්නම් තමන්ගේ බිස්නස් එකක් කරන්න පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් ඒ බිස්නස් එක කරන ගමන් බිස්නස් එකක් ඩිවලොප් කරගන්න ගමන්ම උපාධිය කරන්න. නැත්නම් පොඩි තමන්ට කුඩා හරි රැකියාවකට ගෙනෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ රැකියාව කරන ගමන් කරන්න. දැන් සමහර කට්ටිය ඉන්නවා ගවර්න්මන්ට් ජොබ් එකක් රජයේ රැකියාවක් කරන අතරතුරේදී උපාධිය හදාරනවා. එතකොට එයාට මොකද සස්වීම ලබා ගන්න මේ උපාධිය අවශ්‍ය වෙන නිසා. එහෙම අය අපේ පහුගිය අවුරුදු වල මේ ඉඳලා තියෙනවා. හරියම ඒ නිසා ඔයාට තියෙන chance එක තමයි අර අභ්‍යන්තරයට නැති මේ කැම්පස් යන ළමයිට නැති chance එක තමයි කැම්පස් යන ළමයිට කැම්පස් යන්නම වෙනවනේ. ඒ කාල සීමාව වෙන මුකුත් කරන්න වෙන්නේ නැහැනේ. ඔයාට තියෙන chance එක තමයි ගෙදර ඉඳගෙන ඔයාට ඩිග්‍රී එක ගන්නත් පුළුවන්. ඒ කාල සීමාවේදී ඔයාට යම් මූල්‍යමය වශයෙන් මේ මුදල් උපයන්න පුළුවන්කමක් තියෙනවා. හරිද? ඒක තමයි ළමයි ඔයාට ඒ කියන්නේ ඔයාගේ මේ එක්ස්පීරියන්ස් එක හදාගන්නත් ඔයාට පුළුවන්. ඒකනේ අවශ්‍ය දේ ළමයි. ඒතර සමහරලාට කැම්පස් ගිහින් එන ළමයා අපි හිතමුකෝ දැන් එයා අවුරුදු 3 ඉවර වුණාම එයා 2026 දී ඔන්න 2026 පටන් ගත්තා කියලා. එයා ඒතර 26 යනවා 26 27 28. හරිද? අපි හිතමු 2029 කියලා. 2029 දී එයා ඩිග්‍රී එක ගන්නවා. හැබැයි එයාට ළමයි මේ ඩිග්‍රී එක විතරයි තියෙන්නේ. ඔයා 2029 දී ඩිග්‍රී එක ගන්නවා. හැබැයි ඔයාට ඩිග්‍රී එකට අමතරව ඔයාට තියෙනවා අවුරුදු කිහිපයක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හරිද? එතකොට ඔයා මෙයාට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. ඒ නිසා ඔයා කරන්න ඕනේ අන්නේ දේ ළමයි. පැහැදිලිද කතාව? ඒ නිසා ඒකත් තේරුම් අරගෙන මොකද ළමයි ඔයාට ඒ කාල සීමාවෙදී යම් මුදල් ඉපීමක් කරන්න පුළුවන්. මම එකයි කිව්වේ පොඩි හරි බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙන කෙනෙකුට බිස්නස් එකක් ඩෙවලොප් කරගන්න පුළුවන් ඒ අවුරුදු තුන තුළදී. ඔන්න ඔයාට තියෙන chance එක. තේරුණාද කතාව? හරි. ඒක ඒ දේවල් ටික ඔන්න ඔහොම තමයි ළමයි දැනගන්න ඕනේ. හරි. දැන් අපි අංකොලම ඔයාලගේ උපාධි ගැන කතා කරන්න. හරිද? මම ඒ ගැන ඔන්න පැහැදිලි කිරීමක් දැන් කරන්න යන්නේ. හරිද? මෙහෙම හිතන්න. හරි මම දැන් ඔයාලට මේකේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්කෝ ඉස්සෙල්ලාම මේ අපි කතා කරන යන කොටස් ටික සම්බන්ධව ළමයි. හරිද? පැහැදිලි කිරීමක් විදියට. ඔයාලගේ මේ ප්‍රශ්නවලට උත්තර අපි දෙනවා. පොඩක් ඒකට රැඳිලා ඉන්න ළමයි. හරි මේ පැහැදිලි කිරීමෙන් පස්සේ. ඔයාලට පේනවද මේ ස්ක්‍රීන් එක ළමයි? මේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවද? ඔව් සර්. ආරයිට් හරි. අපි මේක කතා කරන් යන ළමයි. එහෙනම් ඔන්න ඔයා කැලණිය යුනිවර්සිටි එකේ පුතේ 2025 බදවා ගැනීම එක තමයි එකතු වෙලා තියෙන්නේ. හරිද ළමයි? එතකොට මොකද්ද මේ නෙක්ස්ට් එරා ඇකඩමි කියලා කියන්නේ? හරිද ළමයි? ඒතර පුතේ අපි ඇවිල්ලා ඔයාලට පුතේ කැම්පස් එකේ උගන්වන ලෙක්චර්ස් ටිකට අමතරව ඒ විෂය කොටස් ටික උගන්වලා ඒකට අදාළ ප්‍රශ්න පත්‍ර ටික කතා කරන ආයතනයක්. අපි ළමයිතර වසර ගණනාවක ඉඳලා
ඔයාලට මේ බාහිර උපාධිය ලබා ගන්න බාහිර උපාධි සඳහා පන්ති කරන ආයතනයක් නෙක්ස්ටර් ඇකඩමි කියලා කියන්නේ. හරිද ළමයි? ඒතර ඔයාලට ඒක ගැන ඉස්සරහදී තව දැනුවත් වීම වෙන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක සම්බන්ධව. ළමයි මම අහුවා වගේම ඔයාලට පුතේ හදාරන්න පුළුවන් ඔයාලා ගොඩක් අය අපේ කලින් YouTube එකේ වීඩියෝස් බලලා ඇති ළමයි. එහෙම බලලා තියෙනවද? අපි කලින් යොමු කරලා තිබ්බ වීඩියෝ කිහිපයක් තිබ්බ ඒවද බලලා තියෙනවද? Nextera Academy කියන YouTube channel එකට ගිහිල්ලා. එහෙම බලලා තියෙනවද? ගොඩ දෙනෙක් බලලා ඇති නේද? ඔව්. මේ එහෙම බලලා තියෙනවා නම් ඔයාලා දැනුවත් ළමයි. ඒතර පුතේ ඔයාලට තියෙනවා පුතේ මේකේ උපාධි කිහිපයක් තියෙනවා හදාරන්න පුළුවන්. ඇත්තටම ළමයි කැම්පස් එකේ උපාධි 4ක් තියෙනවා හදාරන්න පුළුවන්. එතකොට අපි ඒ 4න් උපාධි 3ක් සඳහා ළමයි ඔයාලට පන්ති පවත්වනවා දැනුවත් කිරීම කරනවා. ඒකත් තමයි පුතේ ව්‍යාපාර කළමනාකරණය Bachelor of Business Management BBM කියලා අපි කියනවා ළමයි. මෙන්න මේ උපාධිය අපි කරනවා. BBM කියන උපාධිය මැනේජ්මන්ට් ඩිග්‍රී එක තමයි. ඊට අමතරව ළමයි අපි BCom ඩිග්‍රී එක කරනවා ළමයි. ඒකත් කොමර්ස් කරපු දරුවන්ට වැදගත් වෙන මේ උපාධියක්. ඒතර ව්‍යාපාර කළමනාකරණයේ උපාධිය ගත්තොත් ළමයි ඒකයි මේ දෙකම ඔයාලට තියෙන ළමයි කොමර්ස් කරපු දරුවන්ට ආයෙ ළමයි BA කියන උපාධිය ශාස්ත්‍රවේදී උපාධිය අපි පවත්වනවා. ඊට අමතරව තියෙන ළමයි අර විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධියනේ. ඊට මේ විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය ගොඩක් ඒක ඉංග්‍රීසි මීඩියම් විතරයි තියෙන්නේ. මේ ඒක කරනවා නම් ළමයි ඔයා උසස් පෙළදී ඔයා උසස් පෙළ කම්බයින් මැත්ස් වලට කම්බයින් මැත්ස් කියන විෂය සමත් වෙලා තියෙන්න ඕනේ. උසස් පෙළ කම්බයින් මැත්ස් ඔයා පාස් නම් ඔයාට ඔන්න ඔය කලින් අර අපි කිව්වේ මේ විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරීමේ හැකියාව තියෙනවා. හරිද ළමයි? ඒතර මෙන්න මේ කොටස් සඳහා තමයි ළමයි ඔයා සම්බන්ධ වෙන්න ඕනේ. හරිද ළමයි? එතකොට පැහැදිලිද? හරි. ඔව් ඔයාලගේ ප්‍රශ්න ගොඩාක් එනවා මට පේනවා මේ ඒ කියන්නේ ඔව් අපි ඒවට උත්තර පුළුවන් විදිහට දෙන්නම්. හරිද? සියල්ලටම අපි දෙන්නවා ළමයි ඔයාලට තියෙන ගැටලු ටික. මේ ඔයාලා මොකද්ද හදාරන්න ඕන හොඳ උපාධිය කියන එක සම්බන්ධව නෙවෙයි සමහරලාට හිතන්නේ. ඒතර පුතේ ඔයා කලබල වෙන්න එපා මේ කිසි දෙයකට. කලබල වුණොත් ළමයි අපරාධයක්. මේකට හිමීට ඔයාලට අපි උපදෙස් දෙන්නම්. මේ අපේ පැත්තෙන් නෙවෙයි ඔයාලගේ පැත්තෙන් හිතලා. හරි ළමයි. එතකොට ඔයාලට පුතේ මේ ඇප්ලිකේෂන් දාන්න මේ උපාධියක් සඳහා මේ බිස්නස් BBM එකට හරි නැත්නම් පුතේ ව්‍යාපාර කළමනාකරණයට හරි BCom එකට හරි BA ඩිග්‍රී එකට ශාස්ත්‍රවේදී උපාධියට හරි ළමයි ඇප්ලිකේෂන් දාන්න පුතේ කවද ඉඳලාද පුළුවන්කම තියෙන්නේ හෙට නෙමෙයි අනිත් දේ ඉඳලා ඔයාලට හැකියාව තියෙනවා ළමයි නේද 20 වෙනිදා ඉඳලා 11 වෙනි මාසේ 20 වෙනිදා පටන් අරගෙන හරියටම ඔයාලට 12 වෙනි මාසේ 31 වෙනකන් නේද ළමයි හරිද 12:31 වෙනකන් ඔයාට අවස්ථාව තියෙන ඇප්ලිකේෂන් ටික දාගන්න. හරිද ළමයි? ඒතර ඔයා හරියට බලලා ඇප්ලිකේෂන් දාන්න ඕනේ ළමයි. එහෙ බලලා ඇප්ලිකේෂන් දැම්මට පස්සේ ඔන්ලයින් දාන්න තියෙන ඇප්ලිකේෂන් ටික දැම්මට පස්සේ තමයි ඔයාව තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. ඒතර තෝරා ගැනීම ක්‍රමවේදී සම්බන්ධව මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්නම් ළමයි. ඒක සිද්ධ වෙන විදිහ සම්බන්ධව. අර ඊට අමතරව ළමයි කිව්වොත් එහෙම මේ මම කිව්වලම අර උපාධි කොටස් කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ බිස්නස් මැනේජ්මන්ට්. දැන් හිතන්නකෝ මේ BA ඩිග්‍රී එක කියලා. ගොඩක් දරුවෝ මේ BA එක ගැන අහනවනේ ශාස්ත්‍රවේදී උපාධිය සම්බන්ධව. ඊට පස්සේ ශාස්ත්‍රවේදී උපාධිය වසර 3ක උපාධියක් අවුරුදු 3යි තියෙන්නේ ළමයි. හරිද? වසර 3යි. ඊට පස්සේ අවුරුදු 3යි ඒක සිංහල මාධ්‍යයෙන් තියෙන්නේ. එතකොට ඒකේ මුදල වෙන්නේ ළමයි රුපියල් ලක්ෂයක්. මේ අවුරුද්දේ රුපියල් ලක්ෂයයි. හරිද? එතකොට මම අර ඔයාලට ඉස්සෙල්ලා කියන් ගියා නේද ළමයි ජපුර ඩිග්‍රී එක සහ කැලණිය ඩිග්‍රී එක කියන දෙකක් ගැන කියන් ගියානේ. දැන් පුතේ ජපුරේ ඩිග්‍රී එකයි කැලණිය ඩිග්‍රී එකයි අතර වෙනස වෙන්නේ ළමයි. සාමාන්‍ය දැන් කැලණිය ඩිග්‍රී එක ලක්ෂයක් වගේ වෙන්නේ. හැබැයි ළමයි මේක ජපුරට ගියාම ජපුර විශ්වවිද්‍යාලේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ඊට වඩා වැඩි මුදලක් වෙන්නේ ළමයි.
මම දන්නේ මේ අවුරුද්දේ කීයක් වෙයිද කියන එක අපි ගිය අවුරුද්දෙත් එක්ක බලද්දි වැඩි මේට. හරිද? මේක පොඩි ප්‍රමාණයකින් වැඩි වැඩි ගිය එක. මේ අවුරුද්දේ තාම එයාලා ඒක මේ ඇනවුන්ස් කරලා නැති නිසා ඒක අපි දන්නේ වෙනස් වෙයිද කියන එක. නැතිනම් පොඩි ගණනක් වගේ වැඩි. ඊට පුතේ මේ ලක්ෂක මුදල ගෙවන්න පුතේ ඔයාට පස් වතාවක් හම්බ වෙනවා. වාරික 5කින් තමයි ගෙවන්න තියෙන්නේ. ඉතාලම පහසුයි ළමයි එතකොට. හරිද? දැන් ඔයා හිතන්න එපා ලක්ෂයක් කියන ලොකු මුදලක් මේ කොහොමද අපි මේක ගෙවන්නේ කියලා. හරි ළමයි. ඔයා බලන්න ළමයි නිකමට ගිහිල්ලා ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රී එකක් කීයක් වෙනවද කියලා. ප්‍රයිවට් කැම්පස් එකක. සාමාන්‍ය ළමයි දැන් මේ මැනේජ්මන්ට් වගේ ඩිග්‍රී නෑ ළමයි ලක්ෂ 12කින් විතර තමයි පටන් ගන්නෙ. ලක්ෂ 12යි ලක්ෂ 15යි ලක්ෂ 20යි එහෙම යන්නේ. හරිද? හැබැයි ළමයි ඒවා මේ ප්‍රයිවට් කැම්පස්. රජයේ විශ්වවිද්‍යාලයක් නෙමෙයි. ඒතර පුතේ ඔයාට මෙතනදී රජයේ විශ්වවිද්‍යාලයකම උපාධිය හම්බෙන්නේ මේ වගේ මුදලකට. ඉතින් ළමයි ඇත්තටම මේක වටිනාකමක් තියෙනවනේ. හැබැයි දැන් කට්ටිය හිතනවා නෑ එක්ස්ටර්නල් කරන එක අයියෝ ඒක ටිකක් අර මේ ඒක හරියන්නේ ඒක සෙට් වෙන්නේ නැති වැඩක් වගේ හිතනවා. ඇත්තටම එහෙම නෙමෙයි ළමයි. ඒකේ තමයි වටිනාකම තියෙන්නේ. හැබැයි කට්ටිය ගොඩාක් කැමති කොහොමද? ටිකක් අර පොෂ් එකට මම මෙන්න මේ කැම්පස් එකේ ඩිග්‍රී කරනවා කියලා කියන්නේනේ. නේද? ඉතින් ලොකු ලක්ෂ ගාණක මුදලකුත් වියදම් කරලා එයා ඒකට යනවා. මේ හැබැයි ළමයි ඒක ප්‍රයිවට් ඩිග්‍රී එකක්. කැම්පස් එක ඩිග්‍රී එකක්. හරිද? මේ ළමයි UGC එකේ. හරිද පුතේ? මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ අනුමැතිය තියෙන රජයේ විශ්වවිද්‍යාලයක මේ වගේ මුදලකට උපාධිය දෙනවා. හරිද? ඉතින් ඒක තමයි ළමයි ඔයාලට තියෙන වාසිය ඇත්තටම. හරිද? එතකොට මේක අවුරුදු 3යි BA ඩිග්‍රී එක කරනවා නම් එතකොට පුතේ ඔයා මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනවා නම් ඒකට ලක්ෂ 2ක මුදලක් යන්නේ. ලක්ෂ 2ක මුදලක්. එතකොට ඒකත් වසර 3ක උපාධියක් ළමයි. ඒක ෆස්ට් මේ සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මීඩියම් දෙකින්ම තියෙනවා ළමයි. කිසි ගැටලුවක් නැහැ. ඒකත් වසර 5කින් ඔයාට ගෙවන්න ඒ කියන්නේ වාරික 5කින් වසර 5ක් නෙවෙයි වාරික 5කින් ළමයි ගෙවන්න හැකියාව තියෙනවා. හරිද ළමයි? එතකොට අනිත් එක තමයි ළමයි BCom ඩිග්‍රී එක. BCom ඩිග්‍රී එක ගත්තොත් ළමයි ඒක ගෞරව උපාධියක් පුතේ ඉන්නේ. වසර 4ක උපාධියක්. අවුරුදු 4ක් නිසා ළමයි ඒකේ මුදල පොඩ්ඩක් වැඩි වෙනවා. ලක්ෂ 2කමාරක මුදලක් ඒකට තියෙන්නේ. BCom ඩිග්‍රී එක කරනවා නම්. හරි ළමයි. කොහොම තමයි ওই උපාධි වල මිල ගණන් සහ ඒව මාධ්‍ය බවට පත් වෙන්නේ සිංහල ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. හරි ළමයි. රයිට්. එතකොට ඔය ටික තමයි ඔයා මූලිකවම දැනගන්න ඕනේ. මේක ඔන්ලයින් ළමයි ඇප්ලිකේෂන් දාන්න ඕනේ. තමයි ඊළඟ දේ. හරිද? රයිට්. පැහැදිලි කතාව ළමයි. එහෙනම් ඔන්න ඔයාට ඩිග්‍රී 4ක් තියෙනවා. 4න් 3කට කිසි ගැටලුවක් නැතුව කම්බයින් මැත්ස් කරලා තියෙනවා නම් ඔයාට විද්‍යාවේදී සාමාන්‍ය බාහිර උපාධිය කරන්න පුළුවන්. නැතිනම් ආර්ට් කරන කටියට ආර්ට් ඩිග්‍රිය, කොමර්ස් කරපු දරුවන්ට අර ඩිග්‍රී දෙකක් තියෙනවා. බිස්නස් මැනේජ්මන්ට් සහ BCom කියලා ඩිග්‍රී දෙකක් තියෙනවා. මේ දෙකට හදාරන්න අවස්ථාව තියෙනවා. රයිට්. හරි. තව මොනවද තියෙන ප්‍රශ්න? තව මොනවද තියෙන දේවල් අපි කතා කරමු. හරිද ළමයි? එතකොට දැන් ඔයාලට තියෙන ප්‍රශ්න මම දන්නවා. කොහොමද ඇප්ලිකේෂන් එක දාන්නේ? ඊට පස්සේ මේ සබ්ජෙක්ට් අහන්නේ තෝරගන්නේ කොහොමද? ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? මේ මට මොනවද මගේ ක්වොලිෆිකේෂන් නැති වෙයිද මේකට සිලෙක්ට් වෙන්න? ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා ළමයි. මං ඊළඟ ඒ දෙයට උත්තරයක් දෙන්නම් මෙහෙම. මෙහෙම ළමයි. ඔයාලට පුතේ මේ ඔයාලට කියන්නේ පැහැදිලිවම මේ උපාධිය හදාරන්න මෙන්න මේ සුසුකම තමයි තියෙන්න ඕනේ. හරිද? මේ බලන්නකො ළමයි. හරිද? ඔයාලට පේනවා ඇති. උපාධිය හදාරන පුතේ මේ මෙතන මේ වෙනම මේ කියන්නේ මොකක්ද දන්නවද? මේ ඔයා ඇප්ලිකේෂන් දාද්දි ඔයාට පොඩි හරි වැරද්දක් වුණොත් ළමයි. ඔයාගේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙනවා. එහෙම වුණොත් ළමයි ඔයා ගෙවපු මුදලුත් අපරාධි, ඔයාගේ කාලයත් අපරාධි. ඒ නිසා එහෙම කරගන්න නැතුව ළමයි ඇප්ලිකේෂන් එක හරියට දාන එක තමයි වැදගත්ම දේ. ඒක තමයි ෆස්ට්ම මේ පළවෙනි දේ ළමයි. මේ හරීම කියාපුලි කරන්න ඕනේ වැඩක් ඒක. හරි ළමයි.
ඒ නිසා ළමයි ඔයා කල්පනාවෙන් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්නේ නැති වෙන්නේ ඇප්ලිකේෂන් එක දාගන්න එක තමයි ඉස්සෙල්ලාම වැදගත් දේ. ඒකට අපි උදව් කරනවා ඔයා කලබල වෙන්න එපා ඒකට. හරිද? ඒකට අපි අවශ්‍ය ඔයාලට උදව්ව කරනවා සම්පූර්ණයෙන්ම ඇප්ලිකේෂන් එක දාන තැනට වෙනකන්. හරි ළමයි ඒ නිසා ඔයා ඒකට ඒ විශ්වාසය තියාගන්න අපි ඒ වැඩි ඔයාලට කරනවා ඇප්ලිකේෂන් එක දාගන්න වැඩේට. හරිද ළමයි? එතකොට ඊළඟ දේ තමයි ළමයි මේ තියෙන මූලික සුසුකම්. ඔයා ළමයි O level වලට හරිද? සාමාන්‍ය පෙළට. ඔයාලට පුතේ සාමාර්ථ තුනක් මේ කියන්නේ මේ C සාමාර්ථ තුනක් සහිතව. හරිද? විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. විෂයන් 6ක් පාස් වෙන්න ඕනේ. 6න් 3කට සම්මාන සාමාර්ථ තියෙන්න ඕනේ. සහ ළමයි ගණිතීය විෂයට සාමාර්ථයක් තියෙන්න ඕනේ. ගණිතය පාස් වෙලා තියෙන්න ඕනේ. ඒකට එක කොන්දේසියක් තියෙනවා ළමයි මෙහෙම. ඔයා සාමාන්‍ය පෙළ සමත් වීම ඔය සමත් වීම කරගන්න ඕනේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පෙර ළමයි. ඔයා උසස් පෙළ විභාගයෙන් පසු අවස්ථාවකදී නම් ඔයා ගණන් වලට සාමාර්ථය ලබා ගත්තේ අර පුතේ ඔයාගේ ක්වොලිෆිකේෂන් එක නැත්නම් පුතේ සුසුකම සම්පූර්ණ වෙලා නැහැ. පැහැදිලිද? එහෙනම් ඔන්න මම ආයෙ කියනවා සාමාන්‍ය පෙළට පුතේ සම්මාන සාමාර්ථය කියන පුතේ C සාමාර්ථ සහිතව විෂයන් 3ක් සමත් වෙන්න ඕනේ විෂයන් 6කින්. හරිද? ගණිතයට සාමාර්ථයක් තියෙන්න ඕනේ. හරිද? එහෙම නැතිනම් ළමයි එහෙම නැතිනම් ඔයාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සහ ළමයි කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාව පිළිගත්ත වෙනස් සුසුකමක් තියෙන්න ඕනේ. ළමයි සාමාන්‍ය පෙළට අමතරව පුතේ උසස් පෙළ මෙන්න මේ සුසුකම තියෙන්න ඕනේ. උසස් පෙළ S සාමාර්ථ 3ක්. S පාස් 3ක් තියෙන්න ඕනේ ළමයි ඔයාට විභාගය සඳහා. මේ අයදුම් කිරීම සඳහා. තේරුණාද ළමයි? එහෙනම් S 3ක් තියෙන්නත් ඕනේ. O level වල තත්ත්වෙත් කිව්වා A level වල S 3ක් තියෙන්න ඕනේ. ඒකට අමතරව ළමයි කැලණි විශ්වවිද්‍යාලයේ විශේෂත්වය තමයි තියෙන එකක් තමයි ළමයි. ඔයාලා පුතේ A level වල දන්නවා පොදු පරීක්ෂණයක් තියෙනවානේ. ඒ පොදු පරීක්ෂණය ළමයි ලකුණු 30කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්න ඕනේ ළමයි. ඒතර ලකුණු 30ක් ඔයාලට මෙන්න මේ කොමන් ටෙස්ට් එකටත් තියෙන්න ඕනේ. පොදු පරීක්ෂණයට තියෙන්නත් ඕනේ. ඔන්න ඔය සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවා නම් ළමයි ඔයාලට කිසි ගැටලුවකින් තොරව ළමයි ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හරිද? එහෙමත් බැරි නම් තව ළමයි අර කැලණිය විශ්වවිද්‍යාලය පුතේ සනාතන සභාව විසින් සෙනෙට් කමිටිය කියන ළමයි කිව්වොත් මෙන්න මේ සුසුකම් තියෙන අයට මෙන්න මේ අවස්ථාව ලබා දෙන්න කියලා ඒ අයට ඇප්ලයි කරන්න පුළුවන්. ඒකේ ළමයි විකල්ප සුසුකම් කිහිපයක් තියෙනවා ළමයි. ඔය HND ඩිග්‍රී එක කරලා තියෙනවනම් ඊට අමතරව ළමයි NVQ 5 සමත් වෙලා තියෙනවනම් සුසුකම ලබාගෙන තියෙනවනම් ඊට අමතරව ළමයි පුහුණු ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවනම් ඊට පස්සේ ළමයි අපි හිතමුකෝ දැන් ඩබල් AT මෙම්බර් කෙනෙක් නම් සමාජිකත්වය අරන් තියෙනවනම් ඒ වගේ ළමයි විශේෂ කොටස් කීපයක් දීලා තියෙනවා. අන්න ඒවෙන් සුසුකම් සම්පූර්ණ කරලා තියෙනවනම් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. හරි ළමයි. එතකොට පැහැදිලි ළමයි. තේරුණාද? දැන් ඔයාලට ඔය කියන දේවල් අතරින් ඔයාලට ඇති වෙන ප්‍රශ්න තියෙනවා. මම දන්නවා. හරි ළමයි. මේ මම ඒ කිව්ව කරුණු වලදී ඔයාලට පැහැදිලි වෙයි. දැන් ඔය ශානි ආයසරයක අහලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා සිලෙක්ට් කරගන්නේ කොහොමද කියන එක. හරිද? හරි. දැන් ඔයාට ඕන මූලික සුසුකම් ටික තියෙනවා. මූලික සුසුකම් තියෙනවා. ඔයා ඔන්ලයින් ක්‍රමයට මේක ඇප්ලයි කරනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ බලන්න මෙහෙමයි. බලනවා විශ්වවිද්‍යාලයේ බලාපොරොත්තු වෙන ළමයි ප්‍රමාණයක් ඉන්නවනේ. මේ අවුරුද්දේදී. ඒතර සාමාන්‍ය ළමයි අභ්‍යන්තරව ගන්න සිසුන් වගේ දෙගුණයක් එයාලා බාහිර සිසුන් විදිහට බඳවා ගැනීම සිද්ධ වෙනවා. හරිද? ඉන්ටර්නල් ගන්න අය වගේ ඩබල් යාලා ගන්නවා එක්ස්ටර්නල් එකට. එහෙම ඇප්ලයි කරලා තියෙනවා නම් ඊටත් වඩා වැඩියෙන්. එහෙම වැඩියෙන් අයදුම් කරලා තියෙන අවස්ථාවක් වුණොත් විතරක් එයාලා මොකද කරන්නේ? සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියලා ඒකෙන් එයාලා බදවා ගැනීම සිද්ධ කරනවා. එහෙම නැතිනම් ළමයි ඉහළම ඉසෙට් ස්කෝ අගයන් තියෙන පිරිස එයාලා බදවා ගැනීම කරනවා. හැබැයි ළමයි වර්තමානීය වෙද්දි ළමයි මේක අර ළමයි ඇප්ලයි කරන ප්‍රමාණය හරිද යම් ප්‍රමාණයකින් අර බලාපොරොත්තු වුණ මට්ටම ඉක්මවා ගිහිල්ලා නැති
අවස්ථා යෙදෙන නිසා ළමයි ගොඩක් දුරට ස්ථාමාර්ථ තුනක් තියෙනවා නම් ඒ අයට සිලෙක්ට් වෙන්න අවස්ථාව වැඩි. සිලෙක්ට් වෙන්න අවස්ථාව වැඩි ළමයි. හරිද? ඉතින් එහෙම නිසා ඔයාලට ගැටලුවක් නෑ ළමයි. ඔයාලට පුතේ දැන් ඇප්ලිකේෂන් දාන්න යන්න පොඩි ගාණක්නේ. ඇප්ලයි කරලා බලන්න ඕනේ ඒක. S3ක් තියෙනවා නම් S3ට වඩා වැඩියෙන් තියෙනවා නම් ළමයි කොහොමවත් ගැටලුවක් වෙන්නේ නෑ. ගොඩක් වෙලාවට සිලෙක්ට් වෙනවා. හරිද? මේකේ තරගකාරීත්වය ගොඩාක් වැඩි කාලයක් වුණොත් තමයි ළමයි මේ අර සිලෙක්ෂන් ටෙස්ට් එකකින් බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. නැත්නම් ඉහළ විසිට් ස්කෝර් වගේ තියෙන කට්ටිය අරගෙන ඊටු ටික අයින් කරලා දාන්න එතකොට. හරිද? එහෙම ගොඩක් වෙලාවට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. හරි. ඊට පස්සේ සර් ඔව්. අහන්න පුතේ. ජපුරටයි කැලණියටයි දෙකටම මේ දාන්න පුළුවන්ද? ඇප්ලිකේෂන් දාන්න ගැටලුවක් නැහැ. ජපුරේ නම් තාම දාන්න පටන් අරගෙන නැහැ. ඔයාලට ජපුරට දාන්න පුළුවන්, කැලණියට දාන්න පුළුවන්. ඩිග්‍රී දෙකම හදාරන්නත් අවශ්‍ය නම් පුළුවන් ළමයි. ගැටලුවක් නැහැ ඒකේ. එතකොට සර් දෙකටම දාලා තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? නෑ. ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඒකෙදි. ඔයාට කරන්න පුළුවන්. ඔයා ඇප්ලිකේෂන් දෙකටම දාලා ඔයාට හැකි ඩිග්‍රී එක කරන්න තියෙන්නේ එතකොට. හැබැයි එහෙම අපි කියන්නේ ළමයිටි පුළුවන් තරම් එහෙම නොකර ඔයා හරියට තීරණය කරලා එක විශ්වවිද්‍යාලයකට අයදුම් කිරීම කරගන්න. නේද? දැන් මට ගැටලුවක් නැහැ. මේ ඒතර දැන් මම ඒක ඔයාලට පටන් ගද්දී ඔබ කිව්වේ කැලණි කැම්පස් එකේ ඩිග්‍රී එකට තිබ්බ එක ප්‍රශ්නයක් තමයි කල්ගත වෙනවා කියන ප්‍රශ්නය. කාලය වැඩි කියන එක. හැබැයි මේ ප්‍රශ්නේ දැන් ගොඩක් දුරට විසඳලා තියෙන්නේ. ඒක හරි කාලෙදි දැන් තියෙනවා. ඒ නිසා මේ ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද? රයිට්. දැන් මේ ශානි නෙමේ ශෙහානි නේද? දිගටම ප්‍රශ්න වෙලක් අහනවා. මේ හොඳයි ප්‍රශ්න අහන එක. දැන් එයා ආයෙසරයක් අහන්නේ මේ කොයි කාලෙද පටන් ගන්නෙ කියලා. සාමාන්‍යයෙන් අපිට හිතෙනවා ළමයි මෙහෙම දෙසැම්බර් 31 වෙනකන් ඔයාලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්නේ. ගොඩක් දුරට ළමයි ඇප්ලිකේෂන් දාලා සිලෙක්ට් වෙන්න මාසයක් පොඩි කාලයක් ගනි. පෙබරවාරි වගේ වෙද්දි ඔයාලට කොහොමත් පටන් ගන්නේ ළමයි. පෙබරවාරි වගේ වෙද්දි ලොකු කාලයක් නෙමෙයි. දැන් හෙට 20 වෙනිදා ඉඳලා ඇප්ලිකේෂන් ළමයි දාන්න පටන් ගන්නවනේ. දැන් මට පස්සේ ඒ ඔක්කොම සිලෙක්ට් කරගෙන ජනවාරි මාසෙදී ඒවා ටික වෙයි. පෙබරවාරි වගේ වෙනිදලා ඔයාලට ස්ටාර්ට් කරන්න පුළුවන්. හරිද? මේ අපි ළමයි ඊට කලින් කොහොමත් ක්ලාස් පටන් ගන්නවා. අපි පටන් ගන්නවා ළමයි. අපි ඔයාලට දැන් ඇප්ලිකේෂන් දාන අතරතුරේදීම පන්ති පටන් අරගෙන ක්ලාස් කරගෙන යනවා. එතකොට ඔයාලා ගොඩාක් දරුවෝ විෂයන් තෝරගෙනත් ඉවරයිනේ එතකොට. විෂයන් සමහර කට්ටිය ඒතර තෝරගන්නත් උදව්වක් වෙනවනේ. විෂයන් තෝරගන්නත් ඒක උදව්වක් වෙයි. ඒ විෂයන් ගැන අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය වන නිසා. ඒ ගැන අපි ඉස්සරහට දැනුවත් කිරීම කරන්න ළමයි ඉදිරියේදී. අපේ WhatsApp group හරහා දැනුවත් කිරීම කරන්න. හරිද? රයිට්. ඔය දැන් ඔය අමීෂගේ රිසල්ට්ස් වල ගැටලුවක් නෑ පුතේ. ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ ඉංග්‍රීසි වල ඩෙස් එක තියෙනවා, මැත්ස් වලට තියෙනවා. ගැටලුවක් නෑ ඔයාට දාන්න පුළුවන් මේකෙදි. හරිද? ඔයාලට ළමයි මේ පුළුවන් පහසුක මේ උත්තර දෙයි. අනිත් ඒවට මම උත්තර ලබා දෙන්නම්. තියෙන ප්‍රශ්න වලට. හරි. එතකොට ඊට අමතරව ළමයි ඇප්ලිකේෂන් දාන්න මොනවද අවශ්‍ය ලේඛන? ලිපි ලේඛන මොනවද කියන එක. ඒවා ටික සූදානම් කරගන්න ඉපැ ළමයි. ඊට පස්සේ ඇප්ලිකේෂන් දානවා නම් මෙන්න මේ ලේඛන අවශ්‍යයි. හරිද? බලන්නකො මෙන්න මේවා. මෙන්න මේ ලේඛන අවශ්‍යයි ළමයි. මොනවද? හැම සර්ටිෆිකේට් එකකම ළමයි සහතික කළ පිටපතක් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ O level වලට සහතික කළ පිටපතක් ඕනේ. O level සර්ටිෆිකේට් එකේ. ඊට අමතරව ළමයි A level certified කොපි එකක් ඕන ළමයි. ඔයාලට පුතේ මේ එහෙම නැත්නම් ඔයා වෙනත් විකල්ප
සුසුකමක් කරහන යන්නේ. මම අර කිව්වේ NVQ එකක් හරි නැත්නම් ළමයි වෙනත් HND හරි එහෙමනම් යන්නේ ළමයි. ඒක සර්ටිෆයි කරලා තියෙන්න අවශ්‍යයි. හරි ළමයි. එතකොට මේ ඒව ළමයි කල් ඇතිව ඒ ඔයාලට මේ මුල් පිටපත් අරගෙන O level certificate එකේ A level certificate වල මුල් පිටපත් අරගෙන ඒව එක්ක සමාදාන විනිශ්චයකාරවරයෙක් කරහා හරි නැත්නම් පුතේ ලෝයර් කෙනෙක් කරහා හරි නැත්නම් විධායක ශ්‍රේණියේ රජයේ නිලධාරියෙක් හරහා හරි ඔයා සර්ටිෆයි කර ගන්න ඕනේ. සර්ටිෆයි කරලා තමයි ළමයි ඒව ස්කෑන් කරලා අපිට එවන්න ඕනේ. හරි ළමයි. ඒ ක්‍රමවේදය සම්බන්ධව අපි ඉදිරියේදී දැනුවත් කිරීම කරන්න ළමයි. කොහොමද ඇප්ලිකේෂන් එක දාගන්න කියන එක. ඔයා ඔන්න ඔය මම කියලා තියෙන දේවල් ටික. ඒ කියන්නේ පුතේ අපි කියලා තියෙන්නේ O level, A level කියන ඒවා ඔයා මූලිකව ළඟ තියෙන්න ඕන ළමයි. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එක ඒවා තියෙන්න ඕන අත්‍යවශ්‍යයි. ඒවා සහතික කළ පිටපත් අපිට එවන්නයි අවශ්‍ය ළමයි. හරිද? ඒතර අපි ඔයාලට ඇප්ලිකේෂන් එක දාලා දෙන විදිය ගැන පැහැදිලි කිරීමක් කරලා ඒක කරලා දෙන්න කිසි ගැටලුවකින් තොරව. හරි ළමයි. ඔයාලට එතකොට ළමයි අපිත් එක්ක යම් විදියකට සංවාදයක් ගොඩනගා ගන්න වෙයි. අපිත් එක්ක කතා මේ chat කරලා අපිත් එක්ක WhatsApp කරලා නැත්නම් අපිට call කරලා මේ ඔයාලට ඒ පහසුකම අපිට ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලි ළමයි? හරිද? මේ තියෙන අනුගමනය කරන ඒ සඳහා පියවරයන් ටික ළමයි. මේ මම අර කිව්ව දේවල්ම තමයි ළමයි. ඒ සහතික කළ පිටපත් ටික ගන්න ඕනේ. ඒවා ළමයි O level A level ඒව ඡායා පිටපත් අරගෙන ඒවා සහතික කර ගන්න ඕනේ. සමාදාන විනිශ්චයකාරකවරයෙක් හරි නීතිඥවරයෙක් කරහා හරි ගිහිල්ලා ඊට පස්සේ ළමයි ඒවා ස්කෑන් කරලා තමයි අර JPG විදිහට නැත්නම් පුතේ මේ ඒවා මේ අපිට එවන්න ඕනේ. ඔන්ලයින් ක්‍රමයට තමයි අවශ්‍ය වෙන්නේ. හරිද ළමයි? ඒ ගැන සම්පූර්ණ පැහැදිලි කිරීම කරලා දෙන්නම්. රයිට්? හරි. එතකොට ඔන්නව තමයි ළමයි සුදුසුකම් වෙන්නේ ඇප්ලයි කරන්න. පැහැදිලිද? රයිට්. එතකොට දැන් අපි මෙතනින් එහාට ළමයි ඔයාලගේ WhatsApp group එක හරහා පුතේ ඔක්කොම දැන් WhatsApp group එකේ ඉන්න කට්ටියනේ මේ ඉන්නේ. ඔක්කොම ඉන්නව නේද? ඒ කැලණි විශ්වවිද්‍යාලයට හදලා තියෙන WhatsApp group එකේ සමූහය ඇතුලේ. ඒතර ඒක සමූහය ඇතුලේ ළමයි ඉන්න අයට අපිට මේ ඒක අපි ඒ WhatsApp සමූහය සම්පූර්ණ වුණ ගාම අලුත් WhatsApp group එකක් හදනවා. ඒකට join වෙන්න පුළුවන්කම තියෙනවා. අලුතෙන් සම්බන්ධ වෙන අයට මේ දවස්වල ගොඩක් ළමයි අහනවා කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියන එක. එන කෙනාව අපි ඒ WhatsApp සමූහ වලට සම්බන්ධ කරන් තියෙනවා. ඒව හරහා දැනුවත් කිරීම සිද්ධ වෙනවා. මේ ඉදිරි දිනවල ළමයි කරන්නේ ඒවා තමයි. හරිද? මොනවද අවශ්‍ය ලියකියවිලි කියන ඒවා සම්බන්ධව ඊට පස්සේ ඒවා තමයි අපි දැනුවත් කිරීම සිද්ධ වෙන්නේ. හරිද? මේ ඇප්ලිකේෂන් දාගන්න විදිය ගැන තමයි අපි කියලා දෙන්නේ. හරිද ළමයි? රයිට්. එතකොට ඔයාලගේ මේ තියෙන අනිකුත් ප්‍රශ්න අපි දැන් කතා කළොත්. අනිකුත් ප්‍රශ්න කියලා මම අදහස් කළේ මොකද්ද? මේ ඔය මොකද්ද හොඳ ඩිග්‍රී එක මොකද්ද? ඒ සම්බන්ධව අපි පොඩක් කතා කරන් ගියොත් ළමයි දැන් ආර්ට් කරන කට්ටිය ගැන මම මුලින්ම කියනවා මොකද හේතුව බහුතරයක් ශිෂ්‍යයෝ ඉන්න පුතේ මේ කලා විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තු ඉන්න ලොකු පිරිසක් ඉන්න නිසා ඉස්සෙල්ලාම හරිද ළමයි හරිද ලොකු පිරිසක් කලා ආර්ට් විෂය ධාරාව කරන්න ඉන්න කට්ටිය ඉන්න නිසා පුතේ කැලණි විශ්වවිද්‍යාලයේ පුතේ ආර්ට් කරනවා නම් ඒකේ තියෙනවා ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා පුතේ තොරතුරු තාක්ෂණ විෂය සහ සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව විෂය තියෙනවා ළමයි ඒක අනිවාර්යයි. තව විෂයන් තුනක් ළමයි ඒවා තෝරා ගන්න ඕනේ. බාස්කට් වලින් ඒ විෂයන් වලින් උතර ඔක්කොම විෂයන් පහක් පළමු වසර තුලදී හැදෑරිය යුතුයි. හරි ළමයි. ඒතර එහෙම තමයි ළමයි විෂයන් තෝරා ගන්න ඕනේ. ඔය පුතේ විෂයන් තෝරගද්දි Tamanට කැමති විෂයන් තෝරා ගන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා ළමයි කැලණි කැම්පස් එකේදී නිකන් හරි මම මේ උදාහරණයකට කියන්නේ. ඔයා හිතන පුතේ සිංහල ඇප්ලයි කරා කියලා. සිංහල ඇප්ලයි කරද්දි සිංහල වලට විශ්වවිද්‍යාලය බලාපොරොත්තු වෙන බදවා ගන්න බලාපොරොත්තු වෙන සිසු සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා නම් විතරක් ඒ කට්ටියට සිංහල කරන්න අවස්ථාව නොදී අනිත් විෂයන් වලට මාරු කරන එක කරනවා. හරි ළමයි. මේ එහෙම අවස්ථාවක් වුණොත් විතරක් හරි ළමයි. එහෙම නැතිනම් එහෙම වෙන්නේ නැහැ. ඒතර පුතේ විෂයන් කලා විෂය ධාරාවේදී අනිවාර්ය විෂයන් දෙකක් සහ අර අතිරේක විෂයන් තුනක් ওই විදිහට හැදෑරීම මේ කාණ්ඩ වලින් තුනක් හැදෑරීම කරන්න අවශ්‍යයි.
කලා විෂය ධාරාව ඇතුලේ. ඒ නිසා ළමයි අපිට ඒක ලොකු ඉෂුව එකක් නෑ ළමයි. ලොකු ගැටලුවක් නෑ. කලා කරන අයට විෂයන් ටික හරියට තෝරගන්න විතරයි තියෙන්නේ. හරිද? එතකොට අනිත් අයට තියෙන ගැටලුව අපි කරන්නේ BCom ඩිග්‍රී එකක්ද? නැත්නම් අපිට මැනේජ්මන්ට් ඩිග්‍රී එකද කියන එක ළමයි. ඒක ඔයාගේ කැමැත්ත ළමයි. BCom ඩිග්‍රී එකකුත් අවුරුදු 4ක් නේ එතකොට ඒක. ඒක පොඩක් මිල වැඩි වෙනවා. හැබැයි අවුරුදු 4ක උපාධියක්. හැබැයි මැනේජ්මන්ට් BB මැනේජ්මන්ට් එක ගත්තොත් ළමයි සාමාන්‍ය මේ කළමනාකරන උපාධිය ගත්තොත් අවුරුදු 3යි ඒක. එතකොට අවුරුදු 3කදී ඔයාලට ඩිග්‍රී එක කම්ප්ලීට් වෙනවා. හරි ළමයි. එතකොට අර BCom ඩිග්‍රී එකේදී ළමයි ස්පෙෂලි ළමයි යාලා ඕවරෝල් හැම විෂය කොටසක්ම එයාලට ආවරණය වීම සිද්ධ වෙනවා. මැනේජ්මන්ට් එකේදී මැනේජ්මන්ට් සම්බන්ධව ළමයි උපාධිය හම්බ වෙන්නේ. හැබැයි ඔයාලට මැනේජ්මන්ට් කළාද BCom කළාද කියන එකේ ගැටලුවක් නෑ ළමයි. දෙකම අවසානයේදී එකම පිළිගැනීමට එන්නේ. මොකද හේතුව දෙකම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් ස්වභාවය යටතේ තියෙන විශ්වවිද්‍යාලයක රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් වන නිසා ළමයි. හරිද? ඒකේ ගැටලුවකින් තොරව ඔයාට තෝරා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. රයිට්. හරි. ඊට අමතරව තව මොනවද තියෙන දේවල්? සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ හෙලෝ ඔව් අහන්න පුළුවන්. සර් මම 2010 A-level කරේ. දැනට මම ටීචින් කරන්නේ. ඒතර මම ප්‍රයිමරි තමයි ට්‍රේනින්. ඊළඟ මගේ අධ්‍යාපනයේදී උපාධියත් ප්‍රයිමරි. දැන් මට වමනාව තියෙනවා උසස් පෙළ කරපු විෂයන් වලින් BA එකක් කරගන්න. ඒතකොට 2010 නිසා දැන් ආසන්නතම අය 185ක් මේ ගන්නවයි කියලා තියෙන්නේ. ඔව්. ඒතකොට එතනදී ගැටලුවක් වෙයිද? මෙහෙමයි. එතන මෙහෙම එකක් තියෙනවා දැන් එයා දැන් කැලේ කැම්පස් එකේ ගියදී ළමයි මෙහෙම එකක් නේ තියෙන්නේ. ළඟම අවුරුද්දේ ඒ කියන්නේ පුතේ 2024 ලියපු අයගෙන් 80%ක්. ඊට පස්සේ අයගේ එහෙමනේ අර එයාලා ප්‍රයොරිටි ලිස්ට් එකක් දෙනවල ළමයි. හරිද? මම ඒකයි කිව්වේ ඒක. දැන් අපි හිතමු 2024 කලින් ආසන්නම අවුරුද්ද කට්ටිය ඔය කියන ප්‍රමාණයට ඇප්ලයි කරලා නැතිනම් කියන ප්‍රමාණයෙන් ඇප්ලයි කරලා නැතිනම් නියත වශයෙන්ම අනිත් අයට ඒ අවස්ථාව හම්බ වෙනවා. හරිද? ඒ එකක්. අනිත් එක තමයි දැන් ජයවර්ධන විශ්වවිද්‍යාලයේදී ළමයි ඒ ගැටලුව නැහැ. එහෙම එකක් නැහැ. රියයට කිසි ගැටලුවකින් තොරව ඇප්ලයි කරන්න පුළුවන්. ඉසෙට් ස්කෝර් එක ඕකේ නම් එයාලට ඇප්ලයි කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් හොඳම දේ දැන් ඇප්ලිකේෂන් එක දාන්න පොඩි ගාණක් යන්නේ එතකොට. කුඩා මුදලක් යන්නේ. ඒක දාලා බලන්න ඕනේ. ඊට පස්සේ කෝකටත් අනිත් එකටත් දාලා තියෙන එක තමයි ඉවර කරන්න ඕනේ දේ. හරිද? රයිට්. අපිද මේ ළමයිගේ අනිත් ප්‍රශ්න ටික පොඩ්ඩක් බලාගෙන යමු. ඉක්මනට බලාගෙන යමු. හරිද? මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් චුටි මේ දේ කියලා ඉන්න ළමයි. හරිද? අපේ ළමයි මෙහෙමයි වෙන්නේ. අපේ ඇප්ලිකේෂන් එක දාන විදිය සම්බන්ධ ඉස්සෙල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මම. අපේ ළමයි දේශන අපි පටන් ගද්දි ළමයි අපේ ෆික්ස් ටයිම් ටේබල් එකකට තමයි ළමයි ක්ලාසස් තියෙන්නේ. ෆික්ස් ටයිම් ටේබල් එකකට අපි ඔයාලට කලින්ම දෙනවා මෙන්න මේ දවසේ මෙන්න මේ ටයිම් එකේ තමයි ක්ලාස් එක තියෙන්නේ. ඔන්ලයින් තියෙන්නේ. හැම ක්ලාස් එකක් ඉවර වුණාම ඒකේ රෙකෝඩින් එක නැවත ආපහු ලබා දෙනවා. ඔයා එක්සෑම් එක ලියලා ඉවර වෙනකම්ම ඔයාලට අවස්ථාවක් තියෙනවා මේ රෙකෝඩින් එක නැවත නැවත බලන්න. ලයිව් ක්ලාස් එකට පුළුවන් තරම් ජොයින් වෙනවා නම් තමයි කැමැති. මොකද ඒතකොට ඒ වෙලාවෙදිම ඔයා මේ දේ ඉගෙන ගන්න අවසන් වෙන නිසා. ඊළඟ දේ තමයි ළමයි ඒ විෂයන් එකින් එක උගන්වන්නේ ළමයි ඒ විෂය සම්බන්ධව පූර්ණ අවබෝධයක් තියෙන කලින් පළපුරුද්දක් තියෙන ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලයේ උපාධියක් තියෙන ඒ විෂය සම්බන්ධව ප්‍රාමාණික දැනුමක් තියෙන පිරිසක් තමයි ළමයි විෂය ඉගෙනීම සිද්ධ කරන්නේ. ඒ විෂය ඉගෙනීම සඳහා ළමයි විශ්වවිද්‍යාලයෙන් දෙන ඒ දැනුම විශ්වවිද්‍යාලයෙන් දෙන දේශන අධ්‍යයනය කරලා සුදුසු විදියට තමයි ළමයි උගන්වන්නේ. ඊට අමතරව එක්සෑම් එක ලඟ වෙද්දී ළමයි ප්‍රශ්න පත්‍ර හරහා අර ප්‍රශ්න පත්‍ර වලට හුරු කරවීමත් සිද්ධ කරනවා. ඒකට හේතුව ළමයි විශ්වවිද්‍යාලයෙන් දේශන තිබුණත්
ඇතැම් දරුවන්ට තියෙන ගැටලුව තමයි කොහොමද ඒක විතරක් කරලා කොහොමද මේක විභාග ටික සමත් වෙන්නේ කියන එක. ඊට අර ඊට අමතරව දෙයක් අපේ ක්ලාස් එක හරහා කරන එක තමයි අපි කරන්නේ. ඒතර පළවෙනි අවස්ථාවේදීම අපි ওই විදිහට පන්ති කරන්නේ නැහැ. පටන් ගන්න නැහැ. ඔයාලට ඉස්සෙල්ලාම කරන්න පුතේ ඇප්ලිකේෂන් දාගන්න එක. ඇප්ලිකේෂන් දාන්න උදව් කරන එක තමයි අපි ඉස්සෙල්ලාම කරන්නේ. ඒ ඇප්ලිකේෂන් දාගන්න විදිය සම්බන්ධව ළමයි. අපි ඔයාලට ගෲප් එක හරහා දැනුවත් කිරීමක් කරන්න කොහොමද අපි ඒක කරලා දෙන්නේ කියන එක. ඔයාලට තියෙන අපිට අවශ්‍ය ડોකියුමන්ට් ටික එවන්න. අපේ ඊමේල් ලිපිනයක් අපි සඳහන් කරන්න. ඒකට අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙන එක තමයි කරන්න ඕනේ. අපි ඒක එතකොට ඉතා ඉක්මනින් ඔයාලට ඒවට මේ රිප්ලයි එකක් දෙනවා සහ ඒ ඇප්ලිකේෂන් දාගන්න වැඩි කරලා දෙනවා. රයිට්. ඒතර ඒ ටිකත් ළම ඔයාලා දැනුවත් වෙන්න ඕනේ මුල් අවස්ථාවේදී. පැහැදිලිද? රයිට්. ඒ නිසා ළමයි කිසිම දෙයකට කලබල වෙන්න එපා. හදිස්සි වෙන්න එපා. කාලය අපිට තියෙනවා. අද 18 වෙනිදා 20 වෙනිදා ඉඳලා තමයි ළමයි ඇප්ලිකේෂන් වලට දාන්න පුළුවන්කම තියෙන්නේ. මූලිකව කරන්න ඕනේ අර කිව්ව මූලික දේවල් ටික ලැහැස්ති කරලා තියාගන්න එක. ලැහැස්ති කරලා තියාගෙන ඒකට සූදානම් වෙන එක තමයි කළ යුතු දේ වෙන්නේ. හරිද ළමයි? රයිට්. හරි. එතකොට ඔයාලා මොනවද අහලා තියෙන දේවල්? හරි. ඔය ජපුරේ ස්ටාර්ට් කරන කොයි කාලෙද කියලා අහනවා. ඔව් මේ මන්ත් එකේදී ගොඩක් දුරට ජපුරේ ස්ටාර්ට් වෙයි. කොච්චර කල් යනවද කියන එක සත්සරණ මම කිව්වා අවුරුදු 3යි යන්නේ. ඒ කාල සීමාවෙදී ඉවර වෙයි ඒක. ආර්ට් වලට ජපුරට වඩා කැලණිය හොඳයිද කියලා අහනවා. එහෙම කියන්න බෑ ළමයි ඉතින්. මේකට වඩා මේක හොඳයි කියන එක. ළමයි තෝරගන්න විදිය තමයි ඉතින් ඒක. හරිද? කිසි ගැටලුවක් නෑ. අර මම කිව්වේ අර ආර්ට් වැඩිපුර ප්‍රමාණයක් කැලණි කට්ටිය කරනවා ඉතින්. කැලණියෙන් ආර්ට් ඩිග්‍රිය ගොඩක් අය හදාරනවා. හරිද ළමයි? ඒක තමයි මම ඔයාලට කිව්වේ. එහෙම කිසි ගැටලුවක් නෑ ඒකෙත්. ඒක මේක හොඳයි කියලා කියන්න අපහසුයි ඉතින්. දැන් හරි ඇහුවට පස්සේ ආයෙත් අහලා තිනවා. එතකොට ජපුරේ හොඳ නැතිද ආර්ට් වලට කියලා. එහෙම ගැටලුවක් නෑ ඒක තමයි මම කිව්වේ. හරි. ආර්ට් වලට හොඳ කැම්පස් එක. හරිද? මෙහෙමයි ළමයි. ඒක ඔයා තීරණය කරන්න. මම ඒක කිව්වේ කැලණියෙත් ජපුරෙත් අවුරුදු 3න් හරියටම ඩිග්‍රී එක ඉවර වෙනවා. කිසි ගැටලුවකින් තොරව. කැලණියෙත් ළමයි අවුරුදු 3කින් ඔය කාලෙකදී අවසන් වෙනවා. ඉතින් ඔයාලට මේ මූලික සුසුකම් ටික තියෙනවා නම් ඔයා ගැටලුවකින් තොරව ඩිග්‍රී එක කරන්න ළමයි. හරිද? නෑ එක්ස්ටර්නල් කියලා වැටෙන්නේ නෑ ඩිග්‍රී එකේ. කොමර්ස් කරන කෙනෙකුට මොකද්ද හොඳ කියලා අහනවා. ඉතින් කොමර්ස් කරන කෙනෙකුට ජපුර වඩාත් හොඳයි. කිසි ගැටලුවක් නෑ. හැබැයි තාම ඒකේ ඇප්ලිකේෂන් දාලා නෑ. ඒක ඇප්ලයි කරලා බලන්න ඕනේ ගිරීෂි මේ 13 A level කරපු කෙනෙක්. ශාස්ත්‍රවේදිකට ආයෙත් අර ප්‍රශ්නෙම තමයි අහන්නේ. ඔව් මේකේ රෙකෝඩින් එක ලබා ගන්න පුළුවන් ළමයි අපි රෙකෝඩින් එකක් දෙනවා. එක්සෑම් එකක් තියෙනවද කියන ප්‍රශ්න මම උත්තරේ දුන්නා. ජපුව කැම්පස් එක ගැසට් කරන්න දැන් මේ මාසේ අග හෝ ඊළඟ මාස මුල වෙයි. ගොඩක් දුරට
ජපුරද කැලණියද හොඳ කෙනෙක් අහන්න ඉතින් ගැටලුවක් නෑ ළමයි. මේ BBM එක ආර්ට් කරපුවට කරන්න බැහැ කියලා එකක් නැහැ. අර ඒකේ තියෙන විෂය කොටස් තමන්ට පුළුවන් නම් කිසි ගැටලුවක් නැහැ. සිලෙක්ෂන් ටෙස්ට් එකක් නැහැ ගොඩක් දුරට. දෙකටම ඇප්ලයි කරන්න පුළුවන් මම ඒ ප්‍රශ්නට උත්තරේ කිව්වනේ. නේද? අමේෂිගේ ප්‍රශ්නේ හරි මම කිව්වා ඒක යාට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. හරිද? ඔයාලට මේ සස්සරනේ වාගේ සබ්ජෙක්ට් පුතේ සිංහල BC පොලිටිකල් වාගේ. ඒ ඔයාලට ඕන නම් මේවම කරන්නත් පුළුවන්. ඔයාගේ කැමැත්ත මත ඒක. හරිද? ඒක ඔයාලට පහසු විදිහට කරන්න. ඉගෙන ගත්ත දේවල් ඇප්ලයි කරලා ඔයාලට කරන්නත් පුළුවන්. S3ටත් සිලෙක්ට් වෙන්න පුළුවන්. නෑ එහෙම ජපුරේකට මේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා කියලා එකක් නෑ. සබ්ජෙක්ට් තෝරගන්න විදිය ගැන ළමයි අපි වීඩියෝ එකක් කරලා තියෙනවා YouTube එකේ. ඒකත් බලන්න. හරි ළමයි. ඔයාලට ABC තියෙන්නේ. ඔයාලට අනිවාර්යෙන්ම සිලෙක්ට් වෙනවා කවුද මේ ඉන්නේ. මා. හරිද? ඔයාලට අනිවාර්යෙන් සිලෙක්ට් වෙනවා වගේ රිසල්ට්ස් එක හොඳ නිසා. මේ සබ්ජෙක්ට්ම කරන්න ඔයාලට පුරු පුරුදු සබ්ජෙක්ට් න ะ. ඔයා දාලා තියෙන සිංහල ලොජික් ජෝග්‍රෆිනේ. ආ. නෑ O level ඉංග්‍රීසි එක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි ඉංග්‍රීසි වලින් නම් කරන්නේ. ඉංග්‍රීසි මීඩියම් එක අපේ නැහැ. ලේසිම සබ්ජෙක්ට් නේද? ලේසිම සබ්ජෙක්ට් කියලා එකක් නෑ ළමයි. ඉතින් Tamanට කැමති සබ්ජෙක්ට් තමයි කරන්න ඕනේ. ආස සබ්ජෙක්ට්. හරිද? හරි. ඔන්න අපි ඒවට උත්තර දුන්නා. තව බලමු තියෙනවා නම් අපි ඒවට උත්තර දෙන්න. පැහැදිලි ළමයි? මොකද්ද මේ සිතුම් මහන්නේ accounting related ඒවානේ. accounting related තමයි ඉතින් ওই business management එකත් accounting related තමයි. හරිද? එතකොට BCom එකත් accounting related තමයි. accounting subject එක අනිවාර්යයෙන් ඒව තුළ තියෙනවා. හරිද? ඔයාලා ආර්ට් වලට කරපු සබ්ජෙක්ට් ඔයාලට ලේසි නම් ඒවම කරන්න ඕන. කිසි ගැටලුවක් නැහැ ඉතින් නේද? හරි. ඔන්න වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. එහෙනම් අපි ඒවට උත්තර දුන්නා. එතකොට අපි මේ ගොඩාක් දුරට මේක කරන් යන්න බලාපොරොත්තුවක් නෑ. අද සුබ දහමෝ විදියට පවත්වන එක. අපි තව ඉස්සරහ දිනයකදී ආයෙත් සැරයක් කතා කරමු ළමයි. මොකද අද දවසේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෝ ගොඩක් ඉන්නවනේ. ඒ අයට ඇප්ලිකේෂන් එක දාන්න පටන් ගත්තට පස්සේ ඒකට උදේ දැන් 20 වෙනිදා එන් පස්සේ ආපහු මේ මැද දවසකදී ආයෙ කතා කරමු. තියෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධව ඊළඟ සතියක ඊට පස්සේ සතියක. හරිද? BComද BB මැනේජ්මන්ට් ඒක ඔයා තීරණය කරගන්න ඕනේ ළමයි. BCom ඩිග්‍රී එක කරනවද බිස්නස් නැත්නම් BBM එක කරනවද කියන එක. රිසල්ට් ස්කෝර් එක තියෙන නිසා අනුතරා මේ ඇප්ලයි කරලා බලමු. ඔව් ඔයාලට ටීචින් යන ගැටලුවක් නැහැ. ඉතින් ආර්ට් ඩිග්‍රී එකක් කරත් ඔයාලට ඒකෙන් ඊට පස්සේ මේ ටීචින් වලට අවශ්‍ය විභාගය ලියලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔයාලට ඒක ඩිග්‍රී එකක් තියෙනවනේ එතකොට. කෙලණියේ බිස්නස් මැනේජ්මන්ට් එකයි ජපුරේ බිස්නස් මැනේජ්මන්ට් එක අතර වෙනස අහනවා. ඉතින් විශ්වවිද්‍යාල දෙක අතර වෙනස තමයි තියෙන්නේ. විෂය කරුණු ඔක්කොම එකයි ඉතින් ගොඩක් දුරට තියෙන. ඔව් SL ස්කෝර් එක පුළුවන් වෙයි අනිවාර්යෙන්ම.
ප්ලස් එකක් නේ තියෙන්නේ. පුළුවන් වෙයි. හරි. රයිට්. ඔය වගේ තියෙන ප්‍රශ්න ගැටළු ළමයි අපිට තව යොමු කරන්න. අලුතේ ඒක වෙනම ඒ කියන්නේ ඔයාලට සමහරවිට WhatsApp සමූහය ඇතුලේ ප්‍රශ්න දාන්න බැරි අවස්ථාවක් ඇති. හැබැයි ළමයි අපි ඒකට අවස්ථාවක් දෙන්න. අපි ආපහු නොබෝ දිනයකදීත් ඔයාලට මේ දැනුවත් කිරීමක් කරනවා. ඒතර ඒකටත් සම්බන්ධ වෙන්න Zoom හරහා. ඒතකොට ළමයි WhatsApp group එකේ අපි දාන මැසේජ් ඒවා බලන්න. අපි ඔයාලව දැනුවත් කිරීම සිදු කරන ආකාරය සම්බන්ධව ඇප්ලිකේෂන් දාන්න ඕන දේවල් ටික ලැහැස්ති කරලා තියාගන්න. ලැහැස්ති කරලා තියාගෙන අපි ඒක කියනවා ළමයි ඔයාලට මෙන්න මෙහෙම ඇප්ලයි කරන්න කියන එක. ඒ විදිහට ඇප්ලයි කරන්නයි තියෙන්නේ. හරිද? රයිට්. එහෙනම් ළමයි අපි අද අපේ ළමයි විෂයන් තෝරා ගැනීම සම්බන්ධව දැනුවත් කිරීමක් කලින් කරලා තියෙනවා YouTube එකේ බලන්න. තව ළමයි මේ තව අපි ඉදිරියට තව අපෝ දැනුවත් කිරීම සිද්ධ කරන්න කලා විෂය දාලා විෂයන් තෝරා ගැනීම සම්බන්ධව. රයිට්. හරි. එහෙනම් හොඳයි. එහෙනම් ළමයි අපි ඊළඟ දවසකදී නැවත සම්බන්ධ වෙමු. එහෙනම් ගෲප් එක හරහා කරන දැනුවත් කිරීමත් එක්ක එකතු වෙන්න. හරි ළමයි. රයිට්. එහෙනම් අපි අදට නවත්තමු ළමයි. නැවත ඉදිරි දවසකදී එහෙනම් සියලු දෙනා සම්බන්ධ වෙමු. හරි. එහෙනම් සියලු දරුවන්ට එහෙනම් අයිබෝවන් එහෙනම්. Thank you, sir. හරි. thank you බුදු සරණයි සර්. හරි. සන්නයි. thank you සර් බුදු සරණයි.